කොබන්න රත්තරන් නූලෙන් වියපු ඇඳුම් දැකලා තියෙනව. එකෙක් දැකලා තියෙනවා. හරි ඌ දැකලා තියෙනවා වෙන්න ඕනි. අනිත් ඒවුන් කවුරුත් දැකලා නැද්ද? මං තියෙන තැනක් කියන්නද? කොබන්න නුවර ගිහින් තියෙනව. නුවර කැන්ඩි. හරි. මාලිගාවට ගිහින් තියෙනව. මාලිගාවට ගිහිල්ලා කෞතුකාගාරයට ගියවුන් මාලිගාවේ. මාලිගාවේ තියෙනවා එහා පැත්තේ කෞතුකාගාරය. ගිහින් තියනවද? ආගන්න. ඔය කෞතුකාගාරයේ තියෙනවා රාජසිංහ රජුරුව ඇඳපු කමිසේ දාලා තියෙන ප්‍රදර්ශනීයට. ඒකේ යටින් ලියලා තියෙනවා මෙම ඇඳුම රත්තරන් නූලින් වියන ලද්දකි කියලා. බැලුවා නම් බලන්න පුළුවන්. හරි ඒ කමිසේට පුතේ කමිසේ දැක්කහම රාජසිංහ රජුරුව කොයි වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන්. අපි වගේ 4 දිනක් විතර ඒ ඇඳුමට පස්සවන්න පුළුවන්. හරි 8 10 බුලට් එකක්. තේරෙනවද? මං එතනට ගිහිල්ලා මට තේරුනේ අපි වගේ උන් මෙහෙම උස්සලා පොලේ ගහන්න පුළුවන් ඇඟක් තියෙන්නේ නැති කියලා රජුරවන්න. හරි එන්න උස්ස මහතේ ඇඳුම ඇඳින්න එහෙම තියෙන්න එපා. තේරෙනවද? ඒක ලිවියලා තියෙන රත්තරන් නූලේ. හරි ආගන්න. නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි කට පුරාමයයි තව අලුතේ උමුන් හොයන්නේ